ආයුබෝවන් ළමයි. අද අපි කතා කරන්න යන්නේ ඝර්ෂණීය පාඩම ගැන. ඝර්ෂණීය පාඩම කියලා කියන්නේ බලය පාඩමේ එක්තරා කොටසක්. අපි බලමු ඝර්ෂණය කියන්නේ මොකක්ද කියලා. මේක බොහොම කෙටියෙන් කළ හැකි මාතෘකාවක්. අපි බලමු ඝර්ෂණීය පාඩම කරන්නේ කොහොමද කියලා. ඉස්සලාම මොකක්ද මේ ඝර්ෂණය කියන්නේ? අපි ඉංග්‍රීසි වලින් ෆ්‍රික්ෂන් කියලා කියනවා මේකට. ෆ්‍රික්ෂන් නැත්නම් ඝර්ෂණය කියලා අපි හඳුන්වන්නේ පොළොවේ තියෙන රළුභාවයේ හින්දා අපි යම්කිසි වස්තුවක් පොළොව මත තල්ලු කරනවා නම් ඒ වස්තුව තල්ලු කිරීමට ඇති අපහසුතාව කියලා අපිට සරලව කියන්න පුළුවන්. දැන් මොකක් හරි තල්ලු කරද්දී අමාරු වෙනවා වගේ නා ඒ පොළොව රළුයි එතන. දැන් ටයිල් එකක් උඩ යමක් තල්ලු කරද්දී ඒක හොඳට තල්ලු වෙලා යනවා. ඒ වුණාට අපි සාමාන්‍ය රළු සිමෙන්ති පොළොවක අපි හිතමු ඔය වැදපොළේ සිමෙන්ති පොළොවක වගේ තල්ලු කරනවා නම් ඒ වස්තුවම ටිකක් අමාරුයි තල්ලු කරන්න. ඉතින් මේ ඝර්ෂණය කියන්නේ ඒකට. ඉතින් ඝර්ෂණය හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. අපේ ඝර්ෂණය නැතුව ජීවත් වෙන්නත් බෑ. ඒ වගේම ඝර්ෂණය සමහරවිට ටිකක් කරදරයකුත් වෙනවා. ඉතින් ඝර්ෂණය අඩු කර ගන්න ඕන. වැඩි කර ගන්න ඕන. ඒ වගේම ඝර්ෂණය අපිට කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ? මේ දේවල් සම්බන්ධව අපි මේකෙදි කතා කරන්නයි යන්නේ. එහෙනම් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ඝර්ෂණය නිර්වචනය කරලා ඉමු. එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තුන් දෙකක් අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදු වීමේදී පෙළඹුමක් ඇති වුවහොත් එම පෙළඹුම වැළැක්වීමට හෝ වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් එම විස්ථාපනය වැළැක්වීමට එම වස්තු දෙකේ පෘෂ්ඨ අතර ක්‍රියාත්මක වන බල ඝර්ෂණ බලය යනුවෙන් හඳුන්වනු ලැබේ. ඉස්සෙල්ලාම දරාට සාපේක්ෂ චලනය කියන්නේ මොකක්ද කියලා? හරි. සාපේක්ෂ චලනය කියන්නේ මොකක්ද? අපි දන්නා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය. ඒ වගේ සාපේක්ෂයි කියන්නේ යමක් අනිකට වඩා කොපමණද? දැන් අපි උදාහරණයක් හැටියට මම කියන්නම් මෙන්න මේ රේඛාව. මේ රේඛාව උසයි. මේ රේඛාව කොටයි. ඔන්න ඒ රේඛාව උසයි, B රේඛාව කොටයි කියලා අපි කියනවා. ඊට පස්සේ මම ඔන්න B රේඛාව මකලා C කියලා රේඛාවක් හදිනවා මේකට වඩා උසට. දැන් ඔන්න අපි කියන A රේඛාව කොටයි කියලා. ඔව්. B ත් එක්ක බලද්දි A උසයි, C ත් එක්ක බලද්දි A කොටයි. එහෙනම් සාපේක්ෂයි කියන්නේ ඝර්ෂණයේදී අපි ගත්තොත් එහෙම එක පෘෂ්ඨයක් සුමටයි අනිත් එක රළු. අපිට කියන්න බෑ මනින්න ඒකකයක් නෑ රළු සුමටයි කියන මො පරිමාණය කියලා පරිමාණයට දැඩි බව මනින්න රළු සුමට භාවය මනින්න සෝගලන්ගේ ඕ ලෙවල් මට්ටමේදී කිසි මට්ටමක් නෑ අපි අතකාලා බලලා තමයි කියන්නේ රළු සුමටද කියන්නේ. ඉතින් ඒක සාපේක්ෂයි. අපි සාමාන්‍ය මැදපු සිමෙන්ති පොළොවකුයි ටයිල් එකකුයි ගත්තොත් ටයිල් එක සුමටයි අර සිමෙන්ති පොළොව රළුයි කියලා කියනවා. නමුත් මැදපු නැති කොන්ක්‍රීට් එක විතරක් දාපු සිමෙන්ති පොළොවක් අරගෙන මැදලා බලලා අර මැදපු සිමෙන්ති පොළොව රතු සිමෙන්ති දාපු පොළොව හොඳට මැදලා බැලුවොත් අරලා බැලුවොත් රතු සිමෙන්ති දාපු එක සුමටයි කියලා කියනවා. අන්න ඒ හින්දා ඒකයි සාපේක්ෂය කියන්නේ. කොන්ක්‍රීට් කරපු පොළොවට වඩා තාර පාරක් ගත්තොත් හොඳම රළු. එතකොට සාමාන්‍ය වැලි තලාවක් ගත්තොත් ඊට වඩා රළු. ගල් ටිකක් බොරු ටිකක් කියලා දෙනවා. මේක තමයි සාපේක්ෂයි කියලා කියන්නේ. හරි? එතන විස්ථාපනය කියන්නේ ගමන් කිරීමේදී ඒ සිදුවන ක්‍රමවේදය. එන වස්තු දෙක මෙහෙම යනකොට එක්කෝ ඒක නවත්තන්න හදනවා. එහෙම නැත්නම් ඒ යන වේගය අඩු කරන්න හදන එක තමයි අපි සරලව ඝර්ෂණය කියලා කියන්නේ. බලමු ඝර්ෂණයේ අවස්ථා. එතකොට මේ ඝර්ෂණයේ අවස්ථා තුනක් තියෙනවා. ඝර්ෂණයේ අවස්ථා ටික අපි බලමු. ස්ථිතික, සීමාකාරී සහ ගතික. මොනවාද මේ අවස්ථා ටික? බොහොම සරලයි. ස්ථිතික කිව්වම වචනෙම තියෙන ස්ථාවරයි කියනවා. ස්ථාවරයි කියන්නේ මම සරලව කියන්න මෙන්න මේ මෝටර රථයක් නවත්තලා තියෙනවා මේ කන්දේ. මේ මෝටර රථය නැවතිලා තියෙනවා නම් මේ නැවතිලා තියෙන අවස්ථාවට අපි කියනවා ස්ථිතික අවස්ථාව කියලා. ස්ථිතික අවස්ථාව බ්‍රේක් වලින් දිලා තියෙන ඝර්ෂණයේ හින්දා හරි ටයර් වල කට්ටේ හින්දා මේක නවත්තගෙන ඉන්න පුළුවන් ස්ථිතික අවස්ථාව. ස්ථාවරයි. ඒක නැවතිලා තියෙනවා. දෙවන අවස්ථාව මේ වාහනේ ගමන් කරන්න පෙළඹෙනවා. ඕගොල්ලෝ ටිකක් දන්නවා මේ සාමාන්‍යයෙන් විශේෂ මීගොම් පළාතේ වගේ දැන් ගොඩක් බහුල මාර්ගා වෙන හින්දා මෝටර් සයිකල් එකක් එහෙම අපි ගන්නකොට පිකප් එකක් කියලා එකක් කියනවා. ඒ පිකප් එක කියන්නේ පිකප් කරනවා කියලා කියන්නේ
වාහනේ ඉස්සර අද්දලා ගන්න ඕන. මේකෙදි සිද්ධ වෙන්නේ ළමයි පොළවේ ඝර්ෂණ බලයට වඩා චුට්ටක් වැඩි හරියක් දෙන්න ඕන. මේ පොළවේ බලයක් දාලා අල්ලන් ඉන්නේ. ඇත්තම කියනවා මෙතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. මේ ඝර්ෂණය වගේ මේට ඇදගෙන ඉන්නේ වාහනේ මේට යන්න හදනවා. මෙතන අපි හිතමු නිව්ටන් 5යි කියලා නිකන් ගල වශයෙන්. මෙතනත් නිව්ටන් 4ක බලයක්. දැන් ටික ටික වැඩි කරනවා. ඔයාලා වාහනේ ස්පීඩ් එක බයිසිකල් මොටර් බයිසිකලයක් හරි කාර් එකක් හරි ඇක්සලරේටරේ ටික ටික දිදී වැඩි කරනකොට මම ලොකු ළමයි මේක දාන්නවා මේ 11 වසර ළමයි වුණ කෙනෙක් 2 3 4 5 5යි නිව්ටන් කියනකොට බල දෙක සමානයි. ඒට යන්නෙත් නෑ මේට යන්නෙත් නෑ. සාමාන්‍යයෙන් ඒකාකාර වේගයකින් යන්න නම් ස්පීඩ් එක 50 නම් 50ට වගේ යන්න මේ වගේ බල දෙක සමාන වෙන්න ඕන. දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? දෙක සමානයක් ගන්නෑ. ස්ථාවරව තියෙනවා ඒක. එහෙනම් 6ක් විතර දෙන්නවා. ඔන්න 6ක් දුන්නු ගමන් බක් ගාන බයිසිකලේ හරි ඒ වාහනේ හරි ඉස්සරහට යනවා. ඒක තමයි මෙතනදී සීමාකාරී අවස්ථාව කියලා අපි හඳුන්වන්නේ. සීමාකාරී අවස්ථාව සීමාවක් දක්වා සීමාකාරී කියන්නේ සීමාවට වෙනකන් අල්ලගෙන ඉන්නවා. ඉතින් අපි අර වාහනේ පොඩ්ඩක් වැඩි කරපුවාම අර ඉස්සරහට පන්නන මෙන්න මේක ඉස්සරහට යනවා. ඊට පස්සේ අපි කපාර අඩු කර ගන්නවා. සමහර ඉතින් අර මොටර් බයිසිකල් එහෙම ඔය ගානට මැදම ඉස්සරහ උස්සගෙන තමයි යන්නේ. ඒ පිකප් එක වැඩි වෙනවා. ඒ පිකප් කරනවා කියන්නේ ඒකයි. ඒ අර ඝර්ෂණය පොළොවෙන් දිලා තියෙන ඝර්ෂණය පන්නලා ඉස්සරහට ගලින් පස්සේ අඩු කර ගන්නවා. සාමාන්‍ය ඔය මොටර් සයිකල් වල එහෙම පිටිපස්සෙන් ඉන්න කෙනා වැටෙනවා. වැටෙන්නේ ගොඩක් වෙලාවට අතහැරලා ඔය ෆෝන් එකෙන් පාවිච්චි කර කර යනවා. අපි දැකලා තියෙනවා ළමයි සමහර ලාවට. සමහරට ස්ලෝ කරලා එකපාර වැඩි කරද්දී අර පස්සට විසි වෙන ගතියක් එනවා ඒක. ඒක අවස්ථිතියේ හින්දා වෙන්නේ. ඒනවා නමුත් මේකත් බලපානවා. මේ වාහනේ ගමන් කරනවා පාරේ. පාරේ ගමන් කරනවා එකම වේගයකින් ඈ මෙයාට යන්න ඕනේ එකම වේගයකින් අපි හිතමු 50යි ms ඍණ 1 නැත්නම් පොලිසියෙන් අල්ලනවා. ඉතින් මොකද කරන්නේ? පාරේ ඝර්ෂණය මම කියන්න මේ අවස්ථාවේ නිව්ටන් 100ක් තිබ්බනම් වාහනේ එන්ජින් එකේ දෙන 100ක්. ඒක තමයි ගතික ඝර්ෂණය කියලා අපි මෙතනදී හඳුන්වන්නේ. එතකොට පාරේ ඝර්ෂණයට සමානව දුන්නම ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. දැන් අපි බලමු එහෙනම් කොහොමද උනේ කියලා. නවත්තලා තියෙද්දි අනිවාර්යෙන් මේ වාහනේ බර 5000යි නම් පොළවේ ඝර්ෂණ බලයක් නිව්ටන් 5000ක් වෙන්න ඇති. 5000යි 5000යි. ඒට යන්නත් බෑ මේට යන්නත් බෑ. අල්ලගෙන ඉන්නවා. හරියට නිකන් අද පැත්තෙන් 80 දෙන්නේ බැද එකම සමාන බලයක් ඉදිහේ 80 දෙන්නේ දාලා තියෙනවා වගේ. නෑ දෙපැත්තෙන් මැදන් ඉන්නවා එකම බලය දාලා මොකුත් දෙන්නේ නැහැ. උන් දෙන්නේ එහෙම ඉන්නවා වගේ. පොළවෙන් දාන ඝර්ෂණ බලයයි වාහනයයි එකම බලය දාලා තියෙන්නේ. නැවතිලා තමයි තියෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. හෑන්ඩ් බ්‍රේක් ඇදලා එහෙම කරන්නේ මේ දේ තමයි. බ්‍රේක් එකේ ඝර්ෂණයයි වාහනේ බලයි සමානයි. කන්දේ වුණත් නවත්තලා තියන්නේ. දෙක වාහනේ අද්දන්න අර මේ තියෙන බලය කඩන්න ඕන. සමානව තිබිලා බෑ. චුට්ටක් වැඩි කරනවා. 5000යි නම් දැන් මේකට 5000යි නම් අපි 5500ක් දුන්නත් ඇති. පොඩ්ඩක් පිකප් කරලා ඉස්සරහට යනවා. ඊට පස්සේ ඒක අඩු කරලා ඒකාකාර ප්‍රවේගය. ඒ කියන්නේ වාහනේ පාරේ ඝර්ෂණ බලය සහ එන්ජින් එකෙන් යොදන එන්ජිමේ බලය සමානයි. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එහෙනම් මෙතන බලයක් යෙදෙන්නේ මෙතන සමාන බලයක් යෙදෙනවා. සමාන බලයක් යෙදෙනවා. මේක ඔයගලන්ට කියනවා 12 වෙනි පාඩමේ වගේ ප්‍රතිරුද්ධ බල කියලා. ඒකෙදි විස්තර වෙනවා මේක. සමාන බලයක් වගේ නවත්තන් ඉන්නවා. බලය චුට්ටක් වැඩි කරලා එක දිශාවකට ගමන් කරනවා. මෙතනත් බලයක්. මෙතන ළමයි අත්ත වශයෙන්ම කියනවා බලයක් නෙමෙයි ගම්‍යතාව තියෙන්නේ. ගම්‍යතාව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඒ අතර වාරේ වේගය වැඩි කරන්න ඕන. ඇක්සලරේටර් එක දාලා එන්ජින් එකෙන් බලයක් දුන්නා. මේකේ පාරේ 100යි මේකේ 200යි. වාහනේ 100ට අද්දලා යනවා. ඔන්න ඕක තමයි උතරදී වෙන්නේ. හරි දැන් පැහැදිලිය තියෙනවා මේ අවස්ථා තුන. ඔව් දැන් අපි කතා කරා ස්ථිතික සීමාකාරී ගතික කියලා තුන. නවත්තර තියෙන කොටයි ගමන් කරන්න පෙළඹෙන කොටයි ගමන් කරන. හරි. දැන් මේ ටික කන්ට්‍රෝල් කරගන්න ක්‍රමයක් තියෙන්න බෑ අපිට. ඒ කියන්නේ පාලනය කරගන්න. නැත්නම් මේ අපි දැන් ළමයි ඔයාලගේ විභාගය ගැන කතා කරනවා නම් ප්‍රායෝගික විභාගයක් දැන් තියෙනවා. ඉස්සර වගේ පොතේ ගොරාලට මේක කරන්න බෑ. ප්‍රශ්න පත්‍ර තොගයක් කරලා කරන්න බෑ. අවබෝධයෙන් වැඩ කරන්න ඕන. මේ ගිය අවුරුදු දෙකේ මේ දේ සිද්ධ වුණා. ඉස්සරහට ඒ දේ වෙන්නේ. මේක සාමාන්‍ය ජීවිතෙත් එක්ක සංසන්දනය කරනවා. ඔයාලට හැම විෂයක්ම ඉගෙන ගන්න හොඳම ක්‍රමය ඕක. ඉතින් මේක අපි බලමු සංසන්දනය කරනවා. කොහොමද වෙනස් කරන්නේ? ඝර්ෂණය රඳාපවතින සාධක මොනවාද? ඔව්. ඝර්ෂණයට ළමයි බලපාන්නේ
වර්ගඵලය බලපාන්නේ නැහැ. ඝර්ෂණයට වර්ගඵලය බලපාන්නේ නැහැ. බලපාන්නේ සාධක කීපයයි. එකක් තමයි මෙන්න මේක. අපි ඒක උසස් පෙළට නම් මේ සූත්‍රයේ තියෙනවා ඉස්සර මේ සාමාන්‍ය පෙළට තිබ්බා F සමානයි μ r. මේ F කියන්නේ ඝර්ෂණ බලය. මේක පෘෂ්ඨ ස්වභාවය. මේක ප්‍රතික්‍රියාව. එහෙනම් මෙන්න R මේක වස්තුවේ බර W. වස්තුවේ බර W වලට සමානයි. ඒ වගේම R ප්‍රතික්‍රියාව මෙන්න බලය μ කියලා කියන්නේ මේ අතර තියෙන ස්වභාවය, නඩු ස්වභාවයකට යම්කිසි අගයක් තියෙනවා. ඝර්ෂණ සංගුණකය කියලා. ඉතින් ඕගොල්ලන්ට මේක දැන් භාවිතා වෙන්නේ නැහැ දැනට. මම හිතන්නේ ඉදිරි සිලබස් වල මේවා දායි. නිර්දේශවල. එහෙනම් ඝර්ෂණ බලය කියන්නේ බලපාන්නේ පෘෂ්ඨීය ස්වභාවය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඉතින් ඕගොල්ලන්ට පෘෂ්ඨීය ස්වභාවය නැති හින්දා වැඩි මම අභිලම්බ ප්‍රතික්‍රියාව ගැන කතා කරන්නේ. දැන් ප්‍රායෝගිකව පොඩ්ඩක් බලමු. අපි හිතමු ඔන්න ඕගොල්ලෝ ට්‍රිප් එකක් ගියා බීච් එකේ කියලා. වැල්ල පැත්තට ගිහිල්ලා ඉතින් බීච් එකට ගිහිල්ලා කට්ටිය මොකද කරන්නේ? වෑන් එක අරගෙන වැල්ලටම ගිහිල්ලා නේද? ඒවා ඉතින් තියෙනවනේ බස් වල එහෙම. ඩීජේ දාලා නේ සින්දු කියලා නටන්න වැල්ලටම ගත්තා. අරගෙන ඉරලා කට්ටිය ඔක්කොම බෑලා නටලා ඔක්කොම ඉරලා නැග්ගට පස්සේ මෙන්න මේක වැල්ලේ අර දෙත වැල්ලේ එරිලා. කට්ටියම බහලා තල්ලු කරනවා. අරෙන් ස්ටාර්ට් කරලා රේස් කරනවා පිටිපස්සෙන් වැලි විදිනවා. වැලි විදිනවා පිටිපස්සෙන් මේක යන්නේ ඉස්සරහට. පස්සේ ඩ්‍රයිවර් අයියා කියනවා ඔක්කොටම නගින්න. නගින්න සේරම නගින්න ඔය වටේ පිටේ කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් වාහනේ පොඩ්ඩක් එල්ලෙන්න පස්සේ. ඔය වෑන් එකේ. ඊට පස්සේ විදිය පුළුවන් තරම් බර දාන්න. බර දාන්න දාපු ගම මෙන්න මේක ඉහළට එනවා. එහෙනම් මොකක්ද ඒකට හේතුව? ඔව් බර වැඩි වුණාම අභිලම්බ ප්‍රතික්‍රියාව. දාන ඉහළට එසවෙන බලය මෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව. බර වැඩි වෙනවා W අභිලම්බ ප්‍රතික්‍රියාව R ඉහළට එසවෙනවා. උස්සනවා උඩට. ඝර්ෂණයේ හින්දා ඉස්සිර එනවා. රළුභාවය වැඩි වෙනවා. අර ටයර් වල කට්ටට වැල්ල ඔරොත්තුද ගන්න වෙනකම් වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ගමන් සීමාකාරී අවස්ථාව පයින්නවා. මෙන්න ඉස්සරහට එනවා. හැබැයි ඉතින් අර ඉන්න කට්ටිය විසිරා වැට ගන්න තමයි එන්නේ. එහෙනම් ඔන්න බලපාන එක සාධකයක් අපි කිව්වා. පෘෂ්ඨයේ ස්වභාවය දන්න එක අනුභවයේ මත. හරි? ඒක තමයි එහෙනම් දෙක වර්ගඵලය බලපාන්නේ ළමයි අභිලම්බ ප්‍රතික්‍රියාව සහ පෘෂ්ඨයේ ස්වභාවය පමණයි. එහෙනම් බලමු ඝර්ෂණ බලයේ ප්‍රායෝගික අවස්ථා ටික. වැඩි කිරීම සහ අඩු කිරීම. ඝර්ෂණ බලය වැඩි කරන අවස්ථා මොනවාද? ඔව් මම දැන් කිව්ව එකක්. තව එකක් කියන්න පුළුවන් අපිට. වාහනයක් පාරේ ගමන් කරන ළමයි ටයර් වල කට්ට හින්දා. නැත්නම් ස්කිඩ් කරනවා. ඒ කියන්නේ එකතැන වැඩ කරන්න ගන්නවා රෝදේ. එහෙනම් වාහන ටයර් වල කට්ට කපලා ඝර්ෂණය වැඩි කරලා තියෙනවා. මහා පාරේ ගමන් කරන්න. ඉස්සර යන එක වළක්වන්න. දැන් ලොරි වල කන්ටේනර්ස් වල කොච්චර ලොකු අගයක් තියෙනවද? තා විශාල ලොකු කට්ට තියෙන්නේ. ඝර්ෂණය වැඩි කරලා තියෙන්නේ. බැකෝ යන්ත්‍රවල එහෙම ලොකු ඝර්ෂණ බලයක් තියෙනවා. දැන් සමහර බැකෝ වල මේ යකඩ පටියක් තියෙන්නේ. නේ? ඒ බලය වැඩි කරලා ඒ ඝර්ෂණ බලය වැඩි කරලා ගන්න. එතකොට තව එකක් තමයි අපේ සපත්තු වල සරප්පු වල කට්ට කපන එක. ඔය මට මතකයි 2001 කාලේ කැටපිලර් කියලා. මේ කැට් කියන ඔය ඔයාලා දැකලා ඇති බැකෝ බුල්ඩෝසර්ස් වගේ හදන ආයතනයක් කැට් කියලා CAT කියලා ගහලා තියෙන ඒ වාහන දැකලා ඇති පාරේ ඒ ආයතනයෙන් හැදුවා සපත්තු දෙකක් කැටපිලර් කියලා මේ ලොකු ඝර්ෂණ කියන්නේ ලොකු කට්ටක් තියෙන්නේ. ඒක ටිකක් මඩක ඇදගෙන ගියොත් එහෙම මේ අර පාරේ නම් බුල්ඩෝසරයක් ගියා වගේ තමයි හිටින්නේ. ඒක ඉතා මිල අධිකයි අපිට නම් ගත්තේ නෑ. ඕක සින්දු වල එහෙම පිටරටවල මේ ලංකාවේ පාවිච්චි වුණා. ඉතින් ඉස්සලා වැටෙන්නේ නැහැ කවදාවත් මොන මඩකවත් ඉස්සන්නේ නැහැ. මොන ඝර්ෂණයේ බලයක් තිබ්බා. හැබැයි ඒක ගෙවෙන්නේ නැහැ මං හිතන්නේ සපත්තු දෙක. ඉතින් සපත්තු වල කට්ට කපන්නේ එලා ඉස්සා වැටීම වළක්වන්න. අපේ අල්ලේ රේඛ තියෙනවා. අපිට යමක් ග්‍රහණය කරලා අල්ල ගන්න. නේ? ඒත් ඝර්ෂණ බලය දීම. එතකොට ඔන්න ඝර්ෂණ බලය වැඩි කරන අවස්ථා. සමහර වෙලාවට වාහනයක් ඔය ඔය ඔක දැකලා ඇති පාරවල් වල වංගු වල එහෙම සමහරට වැලි දාලා තියෙනවා.
මේ ලිස්සල යන්න වෙලි දාන්නේ කියලා තමයි මොටර් සයිකලයක් වගේ දෙයක් ලිස්සුවට තමයි සමාජයට වාහනයක් ඒකින්ද ලිස්සන්නේ ඒ වැලි ටිකේ මේක ඝර්ෂණයක් ඇති කරනවා. ඕගොල්ලෝ නොදන්න හිටියට දුම්රිය එන්ජින් වල ඉස්සරහා වැලි ස්වල්පයක් දාපු මේ පෙට්ටියක් තියෙනවා. සමහර වෙලාවට මේකේ වැලි හලනවා දුම්රිය රේල් පීල්ලට. ඒක දැන් තියෙන දුම්රිය වල කොහොමද දන්නේ මම මේ කියන්නේ සාමාන්‍ය ටිකක් පැරණි ඩීසල් දුම්රිය සහ ඔය ගල් අඟුරු දුම්රිය වල තිබ්බා. වැලි දානවා. වැලි දාලා ඒ වැලි වලින් තමයි මේ ඝර්ෂණයක් ඇති කරලා දුම්රිය එන්ජින් ඉස්සරහට යන්නේ. හරි? එහෙනම් ඝර්ෂණය වැඩි කරන අවස්ථාව. සපත්තු වල කට්ට, ටයර් වල කට්ට කැපීම, දුම්රිය රේල් පීල් වල වැලි දානවා කියලා අපි දැන් කතා කරා. ඒ වගේම අර බාර මොන හරි දෙයක් ඉස්සලා යන ගතිය තියෙන ස්කිට් කරනවා නම් වැල්ලේ වගේ බාර වැඩි කරලා ඒක ඉහළට ගන්න. ඊළඟට තව එකක් තමයි දැන් ඝර්ෂණ බලය අඩු කිරීම. ඔය ළමයි කැරම් ක්‍රීඩාව කරනවා. කැරම් ක්‍රීඩාවේදී ඒ ඩිස්කේ සහ කැරම් බෝඩ් එක අතර පවුඩර් දානවා. ඒ පවුඩර් නැත්නම් හුණු කුඩු තියෙන පවුඩර් වල ඒකෙන් ඒ ලිස්සන තුල හින්දා ඩිස්ක් එක හොඳට ඉස්සරහට ගමන් කරනවා. ඝර්ෂණය අඩු කිරීමක්. තව අපිට ගන්න පුළුවන් ළමයි අපි ගත්තොත් එහෙම මිනිරන් කුඩු. ඔයගොල්ලෝ දන්න දැන් පැන්සලක් කුරු කරලා පොඩ්ඩක් අල්ල මෙහෙම කරලා ලිස්සන ගතියක් තියෙනවානේ. ඉතින් ඔය ලොකු යන්ත්‍රවල ඒ ඝර්ෂණ බලය අඩු කරන්න මිනිරන් කුඩු ඒක අපි කියනවා එකට මේ ග්‍රැෆයිට් පවුඩර් කියලා. ග්‍රැෆයිට් පවුඩර් කියලා කියනවා. ඒ ග්‍රැෆයිට් පවුඩර් කියන එක දාපුවම ඔය ලොකු යන්ත්‍ර සූත්‍ර වල ගෙවීම අඩු වෙනවා. දසිරෝධ අතරට දානවා. වාහන වල නම් අපි එන්ජින් ඔයිල් ඩීසල් තෙල් යොදා ගන්නවා, ග්‍රීස් යොදා ගන්නවා. මේ නිසා ඒ ඝර්ෂණ බලය අඩු වෙලා ඒවල දිගු පැවැත්මක් ඇති වෙනවා. නැත්තම් ඉක්මනට ගෙවෙනවා. ඊළඟට තව මොනවාද? අඩු කර මේ වැඩි කරන තව අඩු කර ගන්න තව අවස්ථාවක්. ඔව් තව ඝර්ෂණ බලය අඩු කරන අවස්ථාව. බයිසිකල් වල අර කප් සෙට් එක, බෝල සෙට් එකක් කප් එකක් එනවා ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ අවස්ථාව. ඊළඟට බෙයාරින්ග්ස්. රෝල බෙයාරින්ග් සහ බෝල බෙයාරින්ග්. වාහන වල ඇතුලේ තියෙන ඔය රෝද වල එහෙම රෝල බෙයාරින්ග් කියලා එකක් තියෙනවා. ඒ රෝල බෙයාරින්ග් කියලා කියන්නේ ඇතුලේ රෝද වගේ තියෙන්නේ. බෝල බෙයාරින්ග් කියන්නේ ඇතුලේ බෝල තියෙන්නේ. සාමාන්‍ය අපපාදින පාපැදියක හැන්ඩල් එකේ කප් සෙට් එක කියන්නේ බෝල සහ ඒ බෙයාරින්ග් එක ගලවන්න පුළුවන් බෙයාරින්ග් එකක් තියෙනවා. මේ දේවල් තමයි අපිට ඝර්ෂණ වැඩි කරන සහ අඩු කරන උපක්‍රම හැටියට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි තව දෙයක් කතා කරමු බ්‍රේක්. වැදගත්ම දේ බ්‍රේක්. වාහනයක බ්‍රේක් අල්ලන එක. එතකොට නවීන වාහනවල ඩිස්ක් බ්‍රේක් පද්ධතිය මොටර් සයිකල් වල තියෙනවා. ඒ ඩිස්ක් බ්‍රේක් පද්ධතිය ගොඩාක් විශ්වාසනීයයි. පරණ ඒවා වෙන ඔය වාහනවල ඩ්‍රම් පාළු තිබ්බේ. බ්‍රේක් පාළු තිබ්බේ. ඒ දෙක බ්‍රේක් පාගපුවම පීඩනය හරහා බ්‍රේක් පාළු දෙක තද කරලා අල්ල ගන්නවා. ඔය ඩ්‍රම් එක ඇතුලේ. ඒ කියන්නේ වාහනේ මේ වීල් එක ඇතුලේ. නමුත් ඔකේ ප්‍රශ්නේ මතුවෙන්නේ මේ ඇලොයි වීල් ආපුවම. ඇලොයි වීල් දැම්මට පස්සේ සමහර වෙලාවට ඩ්‍රම් වලට දාන්න බෑ. ඇලොයි වීල් දාන්න පස්සේ ඒ නිසා මේ සමහර වර්ගවල පුළුවන් නමුත් සාර්ථක නැති නිසා ඩිස්ක් බ්‍රේක් පද්ධති ඇති කරලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා සමහර ගොඩක් වාහනවල ඔය ඉස්සරහ ගන්නාර වලම ඉස්සරහා විතරයි ඩිස්ක් බ්‍රේක් තියෙන. සමහර ඒවායි හතරම එනවා. ඒක ගොඩක් ආරක්ෂිතයි. ඔයගොල්ලෝ සාමාන්‍ය මවුන්ටඩ් බයිසිකල් එක පාපැදියක එම ගත්තොත් එහෙම ඉස්සරහා අපි අර හැන්ඩල් එක අල්ලපුවම පණු දෙකක් අත කර ගන්නවා ෆුට් සයිකල් එකේ අල්ල ගන්නවා ඉස්සරහා. ඒ ඝර්ෂණයක් තමයි යොදන්නේ. අර රිම් එකේ කට්ට කපලා තියෙනවා. ඒ කට්ට වලට ඒ පණු දෙක අල්ල ගත්තාම බයිසිකල් එක නතර වෙනවා. දැන් නම් ওই විවිධ උපක්‍රම යොදලා තියෙනවා. වාහන වගේ ඩිස්ක් ක්‍රම පාපැදි වලට තමයි යොදලා තියෙනවා. මොකද ඒක ආරක්ෂිතයි කියලා. දැන් තව ප්‍රශ්නයකට මේ දෙතිය ප්‍රශ්න දිහා බලන්න. මේ දිලා තියෙන පරීක්ෂණයක් වෙන නැති ඔයගොල්ලන්ට මේකේ ආලා තියෙනවා මේ ඝර්ෂණයේ කුමන සාධකයේද බලන්න. ඇත්තට මේ බලන්නේ අභිලම්භ ප්‍රතික්‍රියාව. ලී කුටි 1යි, ලී කුටි 2යි, 3යි, 4යි කියලා වැඩි කරනවා නම් බාර වැඩි වෙන්න ඝර්ෂණ බලය කොහොමද වැඩි වෙන්නේ කියලායි මෙතනදී බලන්නේ. ඊළාට මේදී නියතව තිබිය යුතු සාධකය කුමක්ද? ඔව් අපි අදින බලය නිව්ටන් තරාදියෙන් අරක දාලා අදින බලය, ඒ ලී කුට්ටිය අදින බලය නියතව තිබිය යුතුයි.
ඒකට හොඳම දේ තමයි මේකෙදි තරාදිපඩියක් කප්පියකට සවි කරලා මෙන්න මේ ආකාරයට මම යෝජනා කරන්නේ ඒක කප්පියකට කලම්ප කරලා මෙන්න මෙතනින් ඒ තරාදිපඩිය කිලෝ 5ක් හරි මොකක් හරි බලයක් ඒ කියන්නේ 50 නිව්ටන් විතර බලයක් පල්ලෙහාට යට දාන්න ඕනේ. එතකොට ඇද යන්නේ එකම ගානේ නැත්නම් අපි යෝග අතින් අදිනකොට කොච්චර කරත් වෙනස් වෙන්න බලනවා. සමහරවිට මෙහෙම යෝග ක්‍රමයක් යෝජනා කරන්න කිව්වොත් මෙහෙම එකක් අනින්න පුළුවන්. ගතික ඝර්ෂණ බලය යන අදහස් කරන්නේ කුමක්ද? ඔව් ගමන් කරන වස්තුවක චලනය වෙන වස්තුවක තියෙන ඝර්ෂණ බලය කියලා කිව්වම සරලව ඇති. ඝර්ෂණ බලය බලපෑම නිසා සිදුවන අවාසි දෙකක් කියන්නේ. අවාසි. ඝර්ෂණ බලය නිසා ඇතිවන අවාසි දෙකක් මම කිව්වේ දැන් මෙහෙමයි දැන් ඝර්ෂණ බලය හොඳයි. දැන් රළු පාරක වාහනයක් අද්දලා යනකොට ළමයි ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වෙනවා. එන්ජින් එකේ වැඩි බලයක් දෙන්න ඕනේ. එතකොට ඉන්ධන අපතේ යනවා. එකක් තමයි ඒක. දෙවෙනි ආකාරය තමයි මේ ඝර්ෂණ බලයේ තවත් අවාසියක් තමයි ළමයි අපි ගත්තොත් එහෙම මේ ඝර්ෂණයේ හින්දා වාහනවල ටයර් ගෙවිලා යනවා වැඩි. දැන් අපි සපත්තු සරපුණක් ගෙවෙනවා වැඩි. දැන් අපි ඝර්ෂණ බලය වැඩි කරගන්න යොදන උපක්‍රම ගස් නැගීම. ගස් නැගීමේදී මිනිස්සු අර පොල් ගහකට එහෙම නැගිටි පටියක් දානවා. ඒ පටිය දාලා උගොල් දැකලාදී පොල් කාඩුවට කම්බයක් දාලා ඒ පටිය හෝ කම්බය ආධාරයෙන් පොල් ගස නගිනවා. නේ? පටියක් දාලා කකුල් දෙකට ගහකට නගින්න පුළුවන් ඝර්ෂණය වැඩි කරනවා. වාහනයකට ටාර්මත් පිට කට්ට කැපීම. ඒක ගන්න පුළුවන්. සමහර ඔයගොල්ලෝ දැකලා ඇති ගස් ඔය කොස් වගේ ගස්වල මේ අතු වල මේ මැදෙන් සමහර පිහින් කැපුම් දාලා තියෙනවා. ඔය ලොකු ගස්වල එහෙම නගින්න කැපුම් දාලා තියෙනවා. වාර්ෂා දිනවලදී ව්‍යාවෘත මාර්ගවල වාහන අනතුරු වැඩි වීමට හේතුව කුමක්ද? ඔව් ජලය සහ මඩ ලිස්සීම හේතුවෙන් ඒ ජලය සහ මඩවල ලිස්සීම ගතිය හේතුවෙන් ඝර්ෂණ බලය අඩු වෙලා මේ ලිස්සා යාම සිද්ධ වෙනවා. ඉතින් මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හොඳයි. අපි එන ප්‍රශ්න දෙකක් කතා කරා. මේක ෂෝට් නෝට් එකක් හදාගන්න විදිය මම ඔයගලන්ට පෙන්වන්නම්. කොහොමද කියලා බලමු කොහොමද කරන්නේ කියලා. ඔව් ඝර්ෂණයේ ස්ථිතික ගතික සීමාකාරී කියලා අවස්ථා තුනයි. ඕගොල්ලෝ මේකේ ස්ථිතික කියන එකේ අදහස ලියන්න. ස්ථිතික කියන්නේ චලනයේ නොවන වස්තුවක ඇතිවන ඝර්ෂණ බලය අවස්ථාව ලියන්න. ඊළඟට උදාහරණ දෙකක් විතර ලියන්න. අවතා ඇති වාහනයක්, පොළොවේ තිබෙන බෝලේ ප්‍රතිපන්දුවක්, චලනයේ නොවන කැරමිට්ටේ මේ ඝර්ෂණ සීමා ස්ථිතික. සීමාකාරී අවස්ථාවට ඔයගොල්ලෝ ලියන්න ඕන ආරම්භයේදී ගතික ඝර්ෂණ බලය ලබා ගැනීමට ස්ථිතික ඝර්ෂණ බලය ඉක්මවීම සඳහා ලබා දෙන ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය ඉක්මවීම සඳහා ලබා දෙන සුළු බලයක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සීමාකාරී අවස්ථාව. පිකප් කරනවා කියලා අපි කියන්නේ. ඒක නිර්වචනය කරමු. මොකද්ද? වාහනයක් හෝ යම් කිසි වස්තුවක් චලනය කිරීමට පොළවේ ඇති ස්ථිතික ඝර්ෂණ බලය ඉක්මවා යාමට ලබා දිය යුතු බලය. ස්ථිතික ඝර්ෂණ බලය. නැත්තම් පොළොව මගින් උඩරම අවස්ථාවක් දක්වා. ඔව්. අපි බලමු සීමාකාරී කියන්නේ මොකද්ද කියලා. එහෙනම්
ස්ථිතික ඝර්ෂණ බලය ඉක්මවා එම පෘෂ්ඨයේ මගින් යෙදිය හැකි උපරිම ඝර්ෂණ බලය. උපරිම ඝර්ෂණ බලය තමයි සීමාකාරී අවස්ථාව කියන්නේ. සීමාකාරී අවස්ථාව ඉවත් වූ වහාම පැන්නුමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිකප් එකක්. හරි? එළවුමක් සිද්ධ වෙලා වාහනේ ඉස්සරහට යනවා. නැත්නම් වස්තු ඉස්සරහට ගමන් කරනවා. අපිට පුළුවන් උදාහරණ වාහනයක් පිකප් කිරීම නැත්නම් එළවුම ලබා දීම ආරම්භක වාහනයක ආරම්භක අවස්ථාව ඊළඟට නවත්තන කොටක් තියෙනවා. තිරින් ගැල්ලීම ගන්න පුළුවන්. ගතික අවස්ථාව චලනය වෙන වස්තුවක ඝර්ෂණ බලය. එතකොට ඒකට උදාහරණ වලට දාන්න පුළුවන්. ඒකාකාර වේගයෙන් ගමන් කිරීනවා නම් පොළවේ ඇති ඝර්ෂණ බලයට සමාන බලයක් එන්ජින් යන්ත්‍රයෙන් යොදා දෙනවා. වේගයෙන් ගමන් කරනවා නම් මොකද අපි කරන්නේ? පොළවේ ඇති ඝර්ෂණ බලයට වඩා වැඩි බලයක් එන්ජින් යන්ත්‍රයෙන් ලබා දෙන අවස්ථාව කියලා ගන්න පුළුවන්. ඔන්න අවස්ථා ටික අහන්න. ඔන්න උදාහරණ තියෙන සීමාකාරී සිදුවීම් ඝර්ෂණ ඔච්චරයි. වෙන මොකුත් කතා කරන්න දෙයක් නැහැ. තව එක දෙයක් තියෙනවා. සාධක. මේකට බලපාන සාධක දෙකක් තියෙනවා. අභිලම්බ බලය. ඕම නිකන් පොඩි සටහනක් දාගන්න. ඊළඟට අනිත් එක තමයි මොකද්ද? පෘෂ්ඨ ස්වභාවය. මේ අතර තියෙන පෘෂ්ඨ ස්වභාවය. ඔය ටික තමයි මේ සාධක දෙක ඔච්චරයි. ඉතින් ඔය ටික දැනගෙන හිටියා නම් තියරිය හරි. හැබැයි වැඩේ අර අවස්ථානුකූලව කියන්න දැනගන්න මම ප්‍රශ්න වල ඇහුවේ ඕගොල්ලන්ගේ. ඒ වගේ තියෙනවා. ළමයි බය වෙන්න දෙයක් නැහැ. අපි ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න යක්. නැතුව අපි දැනගෙන ප්‍රශ්න මේ මෙච්චරයි අපි දන්නේ කියන එක නෙමෙයි. මේ දන්න ප්‍රශ්න වලින් මුකුත් කරන්න බෑ.